වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මලසිරුර හඳුනා ගැනේ. අමාත්‍ය විනයගමූර්ති මුල්දරන් සහ කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ද එම මලසිරුර ප්‍රභාකරන්ගේ බවට තහවුරු කර තිබේ. මේ පිළිබඳව වාර්තාව රූපවාහිනියේ සමර් කුමාර් රාමික්‍රමගෙන්. දෙදස් අටේ පෙබරවාරි මාසයේ ආරම්භ කරනු වන්නි මානුෂීය මෙහෙයුමේ ප්‍රධානතම ඉලක්කය වූයේ LTT සංවිධානය මුළුමනින්ම විනාශ කිරීමයි. LTT සංවිධානය මුළුමනින්ම විනාශ කිරීමට නම් පැහැදිලි ලෙසම LTT නායකයා විනාශ කළ යුතුයි. දැන් යුද හමුදාව වසර එකහමාරක් තිස්සේ සිදු කළ වන්නි ක්‍රියාන්විතයේ අවසානය සටහන් කරමින් වෙලුපිල්ලේ ප්‍රභාකරන් මරුමුවට පත් කර තිබෙනවා. ප්‍රභාකරන් මෙන්ම දශක 3ක් තිස්සේ මෙරට අහිංසක ජීවිත දසදහස් ගණනින් බිලි ගැනීමට ත්‍රස්තවාදය වැපුරු LTTයේ සියලුම නායකයන් මේ භූමිය තුල මලකණන් බවට දැන් පත්ව අවසන්. එමෙන්ම LTT විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ප්‍රාණ අපකරුවන් ලෙස රඳවාගෙන සිටි සිවිල් ජනතාව කිසිදු හානියකින් තොරව මුදවා ගැනීමට යුද හමුදාව සමත් වුණා. ලෝකයේ බොහෝ දෙනා ප්‍රකාශ කළේ වෙලුපිල්ලේ ප්‍රභාකරන් කිසි දිනක මේ ආකාරයේ ඉරණමකට පත් කිරීමට යුද හමුදාවට නොහැකි බවයි. එහෙත් මේ යුද හමුදා සොල්දාදුවන් අවැසි නොතකමින් වසර එකහමාරක කාලය තුල ඉතා නිර්භීත ලෙස සටන් කරමින් ලෝකයේ රුධිරතම ත්‍රස්තවාදී නායකයා මරමුවට පත් කරමින් ශ්‍රී ලංකාව එක්සේසත් කොට තිබෙනවා. දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාවට ශාපයක් වූ ත්‍රස්තවාදය පරාජයට පත් කර තිබෙනවා. මේ සඳහා මේ සොල්දාදුවන් විශාල පිරිසක් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඒ වගේම අත්පා අහිමි වී රට වෙනුවෙන් ඔවුන් නිර්භීතව සටන් කළා. එහි ප්‍රතිඵලය තමයි මේ සොල්දාදුවන් මැද අද උඩුකුරුව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිසල දේහය තිබෙන්නේ. ඔව් අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අද දිනෙත් මම හිතන්නේ LTT සංවිධානය පිළිගන්නේ මේ නායකයා මිය ගිහිල්ලා තියෙන බව සැබෑ පෙන්වන්න පුළුවන්. මුළු ලෝකෙටම LTT සංවිධානය අද උදේත් බොරු කරනවා කියන තමයි පෙන්වන්න තියෙන්නේ තම දෙමළ ජනතාවට. ඔව් ඉන්නවා. දැන් ලෝකයේ සිටපු ප්‍රධානම ත්‍රස්තවාදී නායකයා තමයි මේ මරුමුවට පත් වෙලා තිබෙන්නේ. යුද හමුදාවේ ශක්තිය මේ මොහොතේ කොහොමද ඔබ විග්‍රහ කරන්නේ? යුද හමුදාවේ ලෝකේ ඉන්න හමුදා අතරින් දැවැන්තම හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාව බවට ඔප්පු කරලා තියෙනවා මේ අවස්ථාවේදී. යලිත් ප්‍රභාකරන්ලා ලංකා බීවෙයිද? ඒකට හමුදාව ඉඩ දෙනවද? මොකක්ද අපේ රටේ අනාගතය ගැන මේ මරණයත් එක්ක ඔබට කියන්න පුළුවන්? අපව මම හිතන්නේ මේ දකින පරාජය හමුවේ කවදාකවත් තවත් ප්‍රභාකරන් කෙනෙක් ඇති වෙයි කියලා මම හිතන්නේ. මොහු ජාතියම දෙමළ ජාතියම වෙනසුව පුද්ගලයෙක් හැටියට තමයි පෙන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක බොහොම විශේෂ අවස්ථාවක්. මොකද මේ රටේ දෙමව්පියන් දසදහස් ගානකට දරුවන් අහිමි කළ, ඒ වගේම දරුවන් දසදහස් ගානකට පියවරුන් මව්වරුන් අහිමි කර, ඒ වගේම භාර්යාවන් දසදහස් ගානකට තමන්ගේ සැමියන් අහිමි කළ ක්‍රූරතම ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වුණු ක්‍රූරතම මිනිසා ඝාතනය කිරීමට හැකියවීම ගැන පොදුවේ ශ්‍රී ලාංකිකයෙක් විදියටත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් විදියටත් මම බොහොම සන්තෝෂ වෙනවා. ඇත්තටම ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්තුමාගේ සහ හමුදාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මේ පටන්ගත් ඒ කියන්නේ උතුරේ ජනතාව මුදා ගැනීමේ මේ ක්‍රියාන්විතය ඉතාමත්ම සාර්ථක අන්දමින් අපි අවසානය කරා ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ මුදාගත් ජනතාවගේ ජීවිතය ඒ අයට අවශ්‍ය පරිදි ගත කරන්න හැකි වෙන පරිසරය උදා කර දීමයි. අපි යුද හමුදා වශයෙන් කළ යුතු කොටසේ කාර්යභාරයෙන් විශාල කොටසක් දැනටමත් කරලා තියෙනවා. ඉතින් ඉතුරු කලක් LTTයේ ප්‍රධාන පෙළේ නායකයෙකු සිට ප්‍රභාකරන් සමග උරණව එම සංවිධානයෙන් ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිස දැන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන කරුණා අම්මාන් සහ මෑතකදී LTTයෙන් මිදී පලා ආ ජනතාව සමග පැමිණ හමුදාවට බාර වූ දයා මාස්ටර් නැමැති LTTE නායකයාද අද වන්නේට පැමිණ වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මලසිරුර පැහැදිලි ලෙසම හඳුනාගෙන අනන්‍යතාව තහවුරු කරනු ලැබුවා. We identify his body. Perfectly 100% sure he is the Prabhakaran. Since today I think this war over, 30 years war over now. Our totally, especially all peoples are freed by our Excellency President Mahinda Rajapaksa.
At the same time, a lot of army people sacrificed their life for this freedom, especially for Tamil people. They freed Tamil peoples from LTT. Now everybody's are very happy about that because we have to build our new Sri Lanka. Yes, I identified Prabhakaran's body in Mullaitivu area today. People realized the LTT's stand. So the people hated the LTT. They are not fighting. The last moment they are not fighting against the their main aim is to protect themselves only. They are not fighting for the people. වෙලිපිල්ලේ ප්‍රභාකරන් භාවිත කළ ජාත්‍යන්තර ජංගම දුරකථනය සහ හැඳුනුම්පත ඇතුළු උපකරණ රැසක්ම ඔහු ළඟ තිබී හමුදාව සොයාගත්තා. එමෙන්ම ඔහුගේ පෞද්ගලික ආරක්ෂක අවිය සහ එය රඳවන බඳපටියද හමුදාවට හමු වුණා. ළමයිව බලෙන් සංවිධානයට බඳවාගෙන ඉන් අනතුරුව ඔවුන්ට සයනයිඩ් කරලක් ඔවුන්ගේ කරට දීලා නැත්නම් මරාගෙන මරණ කොටියන් බවට පත් කළා හිටපු ප්‍රභාකරන් අද දිනේ ඔහු ජීවිතක්ෂයට පත්වන අවස්ථාවේදී ඔහුගේ කරේ සයනයිඩ් කරලවත් අවසාන වශයෙන් තිබ්බේ නැහැ. ඉතින් ඒකෙන් පෙනී යන්නේ ඔහු මොන පාඩමක් ඕන දෙයක් උගන්ලා තිබ්බත් ඔහුගේ සංවිධානයේට නායකයාගේ කරේ සයනයිඩ් කරලා තිබෙච්ච නැති එකෙන් පෙනී යන්නේ ඔහු සයනයිඩ් කරලා අඩුම ගානේ කරේවත් තියාගන්න බයක් දක්වපු නායකයෙක් හැටියටයි මේකේ පේන්නේ LTT සංවිධානයේ නායකයා වුණාට. ජාතික නාලිකාව මේ යුද්ධයේ මුල සිටම අප සජීවී තොරතුරු දිනපතා ගෙනනු ලැබුවා. ප්‍රභාකරන්ගේ මරණය දක්වාම ඒ සත්‍ය මෙරට ජනතාව දැක්වා. ඒ නිසා අප ආඩම්බර වෙනවා මේ නිදහස ලැබූ දිනේ ජාතිය ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමට ජාතික වගකීම අප දැරීම ගැන. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම ප්‍රභාකරන් මරුමුවට පත් වූ භූමියේ සිට